Someone
මහාසේනාධිපති මකාද මෙහන් මගෙන් කිසිම අවසරයක් නැතුව කිසිම දවසක මීට පසු තමාගේ නිවස කරා පියමන් කරන්නේ නැහැ. ඇයි එහෙම පවස? ඉතින් ඔබට නිවාඩු ඕන තරම් තිබෙනවා. හදිසියක් වෙච්ච ගමන් ඉතින් කියා ගන්නත් බෑ මම යනවා ඉතින්. අනේ ඒකට බාධා කරන්න එපා. කමක් නැහැ. එහෙම කියමු මහතේනාති. ඔව් නේද? කෙසේද රාජ්‍යයේ තොරතුරු? දේවනාත් රාජ්‍යයේ තොරතුරු නම් කියලා වැඩක් නැහැ. ඒ මොනවද? අර අයියා කියයි වගේ මට ඉස්සරලා. මහසේනාධිපති කවසන්නකෝ. දේවනාත්. රටේ තොරතුරු කියන්නේ දේවනාත් අපේ ගොවිතැන්පත් කරගන්න විදියක් නැතුව. ඇයි මගේ රාජ්‍යයේ කිසිම අඩුපාඩුවක් නැහැ. දේවෙන් වහන්සේ මේ වෙත්තාරියට දෙන්නේ නැහැ නේ වෙයිකාර දෙයියෝ. ඇයි ඕන තරම් මේ වර්ෂාව ලැබෙන්නේ? දේවෙන් වහන්සේ පෙන්නේ දැන් බින්දු 3-4ක් වැටෙනවා. කියලා තියෙන කල ටිකයි මුන් ටිකයි ඔක්කොම වේලි වැටෙනවා. ඉතින් මහජනයාගේ වෙන මොනවද තොරතුරු පවසන්නේ? මම දැන් ඔය දේවයන් වහන්සේලා කියන්නේ නැතුව ගෙදර ගියේ. ඔව්. ඔබේ අපේ දේවයන් වහන්සේ උද්ඝෝෂණේ. උද්ඝෝෂණේ? ඔව් අපේ එහා පැත්තේ රටේ ප්‍රාන්තේ. ඔව්. ඔල්ලපු රටේ. කිමෙක් උද්ඝෝෂණේ කරන්නේ? මොකක් සඳහාද? රටවැසියා. ඉතින් මගේ රාජ්‍ය රටවැසියා කිසිම දවසක ඔය වගේ තත්ත්වයකට පත් කරන්නේ නැහැ. අපේ රටේ උන්ට කවදාවත් කිසිම අගහිඟයක් නැහැ නේද? ඔව්. එහෙනම් ඒ කට්ටිය උද්ඝෝෂණේ නැහැ එහා පැත්තේ ප්‍රාන්තේ. ඔව්.
දේවයන් වහන්සේ පුතු අපේ උද්ඝෝෂණය පොඩි අර බෝට් කෑලි. ඔව් පවසන්නකො කොහොමද ඔක්කොස්නේ කරන්නේ? මැදට අර ලී කෑල්ලක් ගන්න බෝට් කෑල්ල අරන් යන්නේ. ඔව් දේවයන් වහන්සේ ගෙදරට වෙලා පන්ති පද පහක් කියාගෙන ඉන්නේ නැතුව මේ වයසක කිරියම්මලා අපේ යනවා පෙළපාලි. කොහොමද එතන? අපේ කෙරුන් දැන් ඉවරයි. අපේ කෙරුන් දැන් ඇයි එහෙම පවසන්නේ? දේවයන් වහන්සේ දැන් කෙරුන් ඔක්කොම ඉවරනේ. ඒ කියන්නේ දැන් දේවයන් වහන්සේ උන්දලාට වයසයිනේ. මහසේනාධිපති විහිළු කරනවද මංගා මට? දේවයන් වහන්සේ විහිළු නෙමෙයි. ඇත්ත. මොකක් සඳහාද මේ ඉල්ලීම් කරන්නේ? ඉල්ලීම් කරන්නේ දේවයන් වහන්සේ රටේ බඩු මිල සෑරම වැඩිලු. මොනවා? රටේ බඩු මිල වැඩිලු ගණන් වැඩිලු බඩු. ඉතින් පවසන්නකො. දේවයන් වහන්සේ ඊට පස්සේ යනවා වයස බඩදරු අම්මලා. අපේ කෙරුන් ඉදිරියටයි. අපේ කෙරුන් ඉදිරියට. හොඳයි. කමක් නැහැ. මහසේනාධිපති. යාපති දේවයන් වහන්සේ. මම හදිසියේ මේ රාජ සභාව කැදෙවි කුමක් සඳහාද ඔබ දන්නවා? අපේ අම්මේ මන් දන්නේ නෑනේ. එහෙනම් මගේ රටවැසියාගේ සුව දුක් දැන ගැනීම සඳහා ඔබලා වීද සංචාරයේ පිටත් ගියාද? ගියේ නෑ. එසේනම් වහාම මගේ මාලන්තර ජෝරජතුමාට වහාම කැඳවන්න. යාපති දේවයන් වහන්සේ යාමට. ඉක්මන් කරන්න. මම මොන තරම් දේවල් මේගොල්ලන්ට මේ රාජ්‍ය පාලනය කරන්න කියලා දුන්නා. කිසි දෙයකට ගණන් ගන්නේ නැහැ. මේක කරන්න බෑ මට කිසිම දවසක මේ නිලධාරීත් එක්ක. යාපති දේවයන් වහන්සේ. රාජාධිරාජ මහරජතුමාට නමස්කාර වේවා මගේ අයියනේ. හොඳයි. මොකද? දේවයන් වහන්සේ. මලන්ද. අයියනේ. මලන්ද. මම ඔබලා කටේ මේ රාජ සභාවට වැදගත් දෙයක් අවසන්. රටවැසියා හැම මොහොතකම අපි ගැන හැම විදාස්තුමේ හැම මොහොතකම විමසිල්ලෙන් සිටින. මේ රට පාලනය කරනවා කියන්නේ ඔබලා හිතනවද මේක ලේසි වැඩක් කියලා? ලේසි වැඩක් දෝක නේද දේවයන් වහන්සේ? ඒ රජතුමනි මම අහන්නේ වට කෙලින් පිළිතුරු දෙන්න යන්න. ඔයයනි පවසන්න කොහොමද පවසන්න? ඒක හරි. මේ මගේ රටවැසියා ගැන හැම මොහොතකම සුදුක් දැන ගැනීම සඳහා අඩු වශයෙන් මාසකට වතාවක් හෝ පිටත්පොතක් ඔවුන්ගේ සුදුක් බැලිය යුතුයි. හැම වීදියක් ගානේ විවිධ සංචාරය කළ යුතුයි. ඒ නිසා අපිට නොයෙකුත් විදිහේ අපේ රටවැසියන් සමග තියෙන සමීප සම්බන්ධකම් කිසිම දවසක නැති කරගන්න බෑ. හොඳයි. එසේනම් මට අවශ්‍ය දෙන්න මම රාජපුරුෂයන් සමග මම ගම්බියම් සිසාරා හැම වීදියක් ගානෙම වීදි සංචාරී පිළිම් සඳහා මට පිටත යන්න අවසර දෙන්න. හොඳයි. මහසේනාධිපති මගාතේ තව එහෙනම් සේනා සංවිධානය කරගෙන හෙට ඉරු උදාවත් සමග වහාම පිටත් යන්න. හොඳයි දේවයන් වහන්සේ. හෙට ඉරු උදාවත් සමග අපි යනවා වීදි සංචාරය. හොඳයි. එසේනම් මම ඇතුල් මාලිගාවට යනවා. නුඹලා සාකච්ඡා කරලා ඒ ගමනට අවශ්‍ය සියලුම දේවල් සකස් කරගෙන හෙට හිරු උදාවත් සමග පිටත් යා යුතුයි. හොඳයි. හොඳයි. එසේනම් මම පිටත් යනවා ඇතුල් මාලිගාව. මකාදේව මම ටිකක් ඉස්සරහට පොඩ්ඩක් ඉක්‍රාන්නකෝ. මකාදේව හිමිහිට මට පුළුවන් හයියෙන් ගමන් කරන්න. මම ඒ වුණාට ටිකක් පසුබට වෙනවා. මට පවරපු කාර්යය මම කිසි හෝ විශ්ත කර යුතුයි. මකාදේව හැබැයි ඔබ මාත් සමග වීදි සංචාරය කරන්න මම පසුපස එනවද? එහෙම නැත්නම් වෙන රාජපුරුෂයෙක් සමග ගමන් කරනවා. බෑ අපිත් ඔය ඔබතුමා පස්සෙමයි එන්නේ. ඇයි මා පසුපසේ? ඒක කෝකටත් හොඳයිනේ. ඈ? ඒක
ඕකටත් හොඳයි තනියෙන් කනවට වැඩිය ඔක්කොටම කන එක නේද? හොඳයි. එසේනම් මෙහෙමයි. හැබැයි මමත් සමග යනකොට ලස්සන තරුණියෝ ඉන්න පුළුවන්. ඔව් මං එව්ව බලාගෙන. හැබැයි තරුණියෝ දැස බලන්න බෑ. ඇයි ඒ? මම තරුණියෙකුට කතා කළොත් ඔබ එතනින් ඉවත් විය යුතුයි. අපි අම්මේ අපිට හොඳ නෑ. හොඳ නැහැ නේද? ඔබලා ඉතින් වයස්කට ආයි. අපි වයසයි. ඔව්. මං කොහෙද වයස අවුරුදු 13යි. ඔබ අවුරුදු 13යි. හොඳයි දරුවන් කී දෙනෙක් සිටිනවද ඔබට? ප්‍රශ්නේ වයස නෑ කියනකොට ඈ? දෙවන්න වහන්සේ. ඔව්. 9යි කාලයි. 9යි කාලේ. ඔව්. 9යි කාලේ කියන්නේ. ඉතුරු කාලේ බඩේ. මහචේනාධිපති. දෙවන්න. ඔන්න බලන්න ඔබ පවසන බොරු. ඒ නිසා හොඳයි. එන්නකො අපි පිටත් යන්න. වහාම හෙට ඉරුදාව සමග පිටත් යමු. එදා මහරජතුමාගේ අවසරයෙන් යුවරජතුමා සමග සේනා සියල්ල සංවිධානය කරගෙන වීද සංචාරය සඳහා පියමන් කිරීමට කටයුතු සෝදානම් කරගෙන ඔවුන් එදා මෙසේ වීද සංචාරය සඳහා පිටත් ගියා. ඔව් එදා මෙලෙස එදා වරදත්ත මහරජතුමාගේ වීද සංචාරය සඳහා යුවරජතුමා ඇතුළු පිරිස
Makanya ඔබට ඇසෙන්නේ නැතිද? ඒක තමයි. මොකද කොහොමද විවිධ සංතානයේ සඳහා පිටත් මේ ගමනාන්තය? ගමන නම් මරු දේවයන් වහන්සේ. ඔව්. ගමන මරු. මොකද කිය? ගමන මරු. හයිය කතා කරන්න ඕනේ. ගමන මරු. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඉතින් කියන්නකො තතු කෙසේද කියලා. අපි හැම ප්‍රාන්තයක්ම ඇවිද්දා. අස්යන්ගේ කුර ගෙවනකම් ඇවිද්දා. එහෙමද? ඔව්. ඉතින් සතුටුද? අපේ ගොඩාක් සතුටුයි. මොනවද ඔබ දුටු විශේෂම කාරණාව? මම දැක්ක විශේෂයෙන්ම ලස්සන තරුණ කාන්තාවෝ. ඉතින් වෙනවද බලන්න වෙන සුන්දරත්වයක් තිබුණාද මගේ රාජ්‍යයේ? ඒක තමයි දැකපු පළවෙනියෙන්ම මම නම් ඒක දිහාමයි බැලුවේ වැඩිපුර. මොකද්ද පවසන්න බලන්න. ලස්සන කාන්තාවෝ දිහා. මට ඔබ සමාජල් කරනවා. දේවයන් වහන්සේ සමාජල් නෙවෙයි. ඔව්. මම ඉතින් වැඩිපුරම මගේ ඇහැ ගියේ ඒව දිහාට. කවුද සත්‍යයක් ඇසෙන්නේ? කවුද මහසේනාධිපති? අයන්දී පියාණන් පාලෝද්‍යානයේ සිටිනවා. එන්න බා අයන්දී. බලන්න කවුද මගේ රාජ සභාවට අයන්දී. මහසේනාධිපති. අයන්දී එන්නකෝ. අයන්දී ඔන්න අද නම් පියාණන් අනිවාර්යෙන් ඔබ මෙතේ අසා සිටිය යුතුයි. හරිද? ඔන්න අයන්දී. මම විමුලින් පවසන්න ගන්නවා. නමස්කාර පියාණනි. පියාණනි. පියාණනි අප දෙදෙනා ඔබගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද ඔබලා බලාපොරොත්තු වෙන්නේ? පියාණනි මෙතරම් කාලයක් ශිල්ප සාහිත්‍ය හදලා මට බොහොම මහන්සි මගේ පියාණනි. නිසාම මොකාචාර්යතුමාලාගේ ශිල්ප සාහිත්‍ය හදන එක අමාරුයි. එසේ ස්වාමීනි මගේ සිතට කිසි වෙහසක් මගේ ගතට වෙහසක් තිබුණත් මගේ සිතට කිසිම නිදහසක් නැහැ මගේ පියාණනි. ඉතින් මගේ දුකමදී පුත බන්න පවසන්න බයන්නේ. පුත බන්න මොනවද බිනගිනිය පවසන්නේ? අයියනි පවසන්න මහසේනාධිපති? යාපති දේවයන්ට මොනවාරි අංගගෙන ඉන්නවා කියන්නේ හංගගෙන නැහැ මහසේනාධිපති. මේ අහන්නක මහසේනාධිපති. මම පියාණන්ට පවසනවා දෙසේනම්. ඔබතුමියලා මොකද්ද දැන් ඉල්ලන්නේ අපේ? එන්න මහසේනාධිපති මං කියන්නේ. මහසේනාධිපති ඔබ මොකක්ද කියන්නේ? අනේ මන් දෙන්නේ. අයන්දී විනෝද
මගේ නැගිටින මොනවා හරි රහසක් තිබෙනවා. කියන්නදී. බලන්නකෝ. දේවනාථ මෙච්චර වෙලා මේ උකුළු මුකුළු පාලා තියෙන්නේ. මේ මල්ලු වෙනට යන්න. බෑ මල්ලු වෙනට යන්න බෑ. එහෙම අවතර දෙන්න එසේ බෑ. පොසන්නේ මම බෑ පුතා. අනේ පියාණනේ නුඹට සිටින එකම තියෙන්නේ මානේ පියාණනේ. බෑ. අනේ එසේ පොසන්නේ මම බෑ මගේ රත්තරන් තියෙන කරදරයක් වුණොත් එහෙම. නැහැ මගේ අයියන්ගේ මහසේනාධිපති සිටිනවනේ මගේ පියාණනේ. බෑ යාලා තාම පොඩි කිසිම දවසක බලා ගන්න එසේ බෑ. පොසන්නේ මගේ පියාණනේ. කියලා දාන්න තියෙන්නේ. පියාණනි ඒකනේ මහසේනාධිපති බලන්නකෝ. අනිරතරම් පියාණනි නැගිටින ආසාවනි මල්ලිරි විනෝදුනාට කමක් නැහැ. ඒ හිතා අවස්ථාව දෙන්න පියාණනි. මම සියල්ලම බලා ගන්නවා. ඔව් යන්නේ පියාණන්ට. දේවනාථ මම යනවනේ මම ඔක්කොම ටික බලා ගන්න. හොඳයි මගාදේ. ඔව් යහපති එසේනම් දේවනාථ. ඔබට පුළුවන් ද මගේ දූ කුමරිය ඇස් දෙක වගේ බලා ගන්න? මගේ මේ ඇස් දෙක වගේ මම බලා ගන්න. අනේ මහසේනාධිපති නුඹට කොහොම ස්තුතියි. අපේ එසේනම් පුත බන් වහාම නැගිටියත් සමග ගිහින් ටිකක් මල්ලිරි විනෝද වෙලා ඉරු අවරට යන්න ප්‍රථම වහාම රාජමාලිගාවට පැද්දෙවි. හොඳයි එසේනම් අවසරයි පියාණනේ. එසේනම් මම පිටට පැමිණෙන්නම්. මගේ පියාණනේ. මකාද මහසේනාධිපති පැමිණෙන්න. හොඳට ඇස් දෙක වගේ බලා ගන්න ඕන. මහසේනාධිපති පැමිණෙන්නේ නැහැ. වගේ මම බලා ගන්නවා. හොඳයි ඇතුල් මාලිගාව යම් මහසේනාධිපති හොඳට බලා ගන්න ඕන මගේ දූ කුමරියයි පුතුමරෝයි තේරුණාද? අනිවාර්යෙන්ම ඔව් මම හොඳට බලා ගන්නවා. ඉක්මන් කරන්න. හොඳට බලා ගන්නවා. ඒක තමයි මට ඔබ ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. විශ්වාස තියාගන්න. මහසේනාධිපති අමතක වෙයි. අමතක කරගන්න එපා කොහොමදවත්. එදා පිය මහරජතුමාගේ අවසරය ලැබෙන රාජ කුමරු සහ මහසේනාධිපති නිල්මණි කුමරියක් මල්වැල කරා පියමන් කරා විනෝදවීම සඳහා එදා පියමන් කරන මල්වැල විනෝදවීම සිටින නිල්මණි කුමරිය සමග එකම අයියන්ය රාජ කුමරු සහ මහසේනාධිපති මහසේනාධිපති අද පල්ලිය අනිත් ලක්ෂණ මහසේනාධිපති අයියනේ බලන්න අද මේ මාළනේ කතරම් සොතරද කියලා නේද නැගිටියේ මහසේනාධිපති තුම මහසේනාධිපති මොකද මේ තුම කරන්නේ? සොන්දරත්වයක් තිබෙන්නේ මම මේ සමනලියක් අල්ලගන්න කියලා බැලුවේ. සමනලියෝ ඉක්කිලේනවා. සමනලියෝ? නුඹ පොසන්නේ සත්‍යයක් බලන්න අද මේ මාළනේ ඩොන් ගන්න සමනලත් වෙලා. මරණාදර එක වගේම දෙන්නේ කිව්වා. මහසේනාධිපති ඔව් යහපති දේවා. මේ උද්‍යානයේ ඉතාම අලංකාරව තියෙනවා. මේ බලන්නකෝ මේ පරිසරය ඉතාම සුන්දරයි. සුන්දරයි ඒ සුන්දරත්වය නිසා අපේ හදවත බොහොම සසල වෙනවා. ඒක තමයි. ඉතින් ඔබගේ හදවත සසල වෙන්නේ නැතිද? අයියනේ මගේ හදවත කෑනවා. කවියක් කියවෙන්නේ නෑනේ අයියන්දී. එහෙනම් අපි මහසේනාධිපති පොසමද අපිට කවියක් වෙන්නන්න කියලා. ඒක නම හොඳ අදහස. ඒකනේ ඇල්ලි දීලා නාට්‍ය. මහසේනාධිපති මේ මගේ නැගිනේ සතුටු කරන්නත් එක්ක ලස්සන කවියක් කියන්න බලමු. ඔව් මහසේනාධිපති ශිල්ප සාහිත්‍ය උගන්වලා මට දැන් ඇත්තේ වෙලා මහසේනාධිපති මගේ මනස නිරෝල් කරගන්න ඔබගේ ඔය මුයින් එකම එක කවියක් පොසන්න මහසේනාධිපති. මහසේනාධිපති කුමක්ද කල්පනා කරන්නේ? මම දැන් කියන්න ඕනේ. ඔව් ඔබ පොසන්න ඕන. අය ආවා විතරයි. කමක් නැහැ මහසේනාධිපති අනේ පොසන්නම නැතිනම් මම පියාණන්ට පොසනවා. ඇයි? මහසේනාධිපති මොකක්ද මේ සිදුවන්නේ? කුමක්ද බලන්න? නිකන් බැලුවේ. ඈ? නිකන් බැලුවේ දකින්න. බලන්න බයන්නේ මහසේනාධිපති නම් අනේ මන් දන්නේ නැහැ. මහසේනාධිපති හොඳයි ලස්සන කවියක් කියන්න බලමු. එහෙනම් කියනවා. හරි. පවසන්න බලන්න. අනේ
එහෙනම් අන්න ඕන්න නැගිටිය. ඔව් අයියන්ගේ. 1යි 2යි කියලා අවසරය දෙමු. හොඳයි මම එහෙනම් තුනට ගණන් කරන්නම් ඔන්න මහාසනගතේ පවසන්න ඕන හරිද? එකයි යා. එක කවියක් හරි කමන්නේ පවසන්නකෝ. හරි නැගිටිය. ඔව්. එහෙනම් පවසන්න ඕන්න. අයියන්ගේ. හැබැයි මන් දන්නේ ඔය විතරයි කියන්නේ යා. කමක් නැහැ මහාසේනාධිපති පවසන්නකෝ ඊටස. යප්පලා ඉතරයි. ඔන්න 1යි 2යි 3යි. පවසන්න. ආදර බර හැඟුම් ආදවත දරාගෙන පවසන්න ඉතින්. නොකියම බැරි නිසා මේ ටික කියාගෙන ඒ මොකද්ද? ආදර සිහිනයක හැබැයි පකාගෙන කෙල්ලක් මට තව කෙල්ලක් බලන්න අයියාට බෝ පවසනා දේවල්. වාසේනාධිපති. හරි කමක් නැහැ. ඔබ කීව දවසක් මට මතකයි. ඔබ හොඳට නැටුම් දන්නවා කියලා. අපේ පරම්පරාවම නටන්නේ. ඒ කියන්නේ පරම්පරාවම නටනවා. පාරේ ගියත් නටනවා. ඒ කියන්නේ එතරම් නර්තනය ප්‍රගුණ කරලා තිබෙන්නේ. අය ඔක්කොම කරන්න තියෙන 18ම කරලා තමයි ආවේ. ඒ කියන්නේ ඔබලා කවුද නැටුම් පුරුදු කරේ? අපි හැමතැනින්ම ඉගෙන ගන්න කට්ටියනේ. අතරේද? යන්නේ කොතනද එතනින් ඉගෙන ගත්තා. ඈ? ඔව් යන්නේ කොතනද එතනින් ඉගෙන ගත්තා. පව් හොඳයි පවසන්නකො කොහොමද මේ මොකද්ද? ඔව්. අපේ තාත්තගේ තාත්තා කිරියත්තා. ඔව්. නටුන් ටීචර්. නැටුම් ටීචර්. ඒ කියන්නේ නැටුම් ගුරුවරයාද? නටුන් ගුරුවරයා. හරි තේරෙනවනේ. ඔව්. ඒ පවසන්නකෝ මහාසේනාධිපති. අපේ තාත්තා ඔව් නුඹගේ පියාණන් නටුන් ඔස්තාර්. ඔස්තාද් මේ මහාසේනාධිපති. අක්කා කෙනෙකුත් ඉන්නවා නේද? අක්කා නටන්න දන්නේ බාගෙට තවම. ඇයි? එයා තව ඉගෙන ගන්න ඕනේ. නර්තනය ප්‍රගුණ කරලා නැහැද නුඹගේ අක්කන්ගේ? තව බෙබුරු කරලා නැහැ තව මගේ යනකම. අම්මා දන්නේ නැද්ද? අපේ නම්ම නටුන් ඈ? ටීචර්. වතුර ගේන්න යනකොට මොනවා ඒතරම් ලාලිත්‍යයක් තියාගෙන ඔබගේ මෑණියන් මේ සියලු කාර්යයන් සිදු කරන්නේ. ලාලිත්‍ය තියෙනවා. එසේනම්. මම ඉන්නවනේ. ඔව්. නුඹ මම නටුම් පකීර්. ඒ කියන්නේ? ඒ කවුද? ඒ කියන්නේ උතරම නටනවා මම. ඒ කියන්නේ නුඹ නර්තනයේ විශිෂ්ටයි. නටනේ විරිස්ටයි. හොඳයි හොඳයි. ආයි බලන්න. එසේනම් හොඳයි එහෙනම් නැටුමක් නටන්නකො බලන්න කොච්චර ඔය දක්ෂයෙක් නම්. නුඹගේ දක්ෂතාව අපි බලාගත යුතුයි නේද අයියන්ගේ? හරි. එහෙනම් මම ආරම්භ කරන්නද? 1යි 2යි 3යි කියලා. පුළුවන් නේද? ආයි අපේ අය මන් නටන්නත් ඕනේ. අනේ මහාසේනාධිපති මාල්ලන්ට පැමිණි අපි විනෝද වෙන්න ඉතින්. මන් නටුම් පකීර් කිව්ව විතරේ මට නටන්නත් කියනවා. හොඳයි නටන්න බලන්න ටිකක් අපි බලන්න ඕනේ නේද? ඔව් අයියන්ගේ. මම පාරේ යනකොට පකීර් අයියා. දෙවියන්ගේ ඒ තරම් කරොත්යක් තිබුණාද? ඔව් මම අහලා තියෙනවා ওই නම්බු නාමය ඇත්තටම ඒක ගරු නම්බු නාමයක්. ඔව් හොඳයි. පරම්පරාවෙන් එන එකක් නේ. ඔව් පරම්පරාවෙන්. අයියන්ගේ හොඳයි එහෙනම් ආරම්භ කරන්න බලන්න ඔබගේ නැටුම. අන්න තාටි ගන්න නටන්න.
නැටුවා නම් මගේ මැන්ටරෙත් වැටෙනවා. මොකක්ද? මොකක්ද පැවතුනේ? ඇයි මේ බලන්න අයියාට අවශ්‍ය නැති දෙයක් සිදුලා තිබුණේ. අනේ අම්මා බලලා දෙවියනේ මට නම් වැටෙන්නේ නෑ මේ මහා සෙනඟ ගැන. අපේ මගේ පපුවා. මහතේනාධිපති. ඔයාලා මහත. ඔය ඇත්තටමද? අයියා බලන්න මහා සෙනඟට අසනීපයක් වතුනාද කියලා. මැන්ටරේ ඒ කඩාවැටෙනවා. කොහොමද? දැන් ඔක්කොම මම කෙරුවානේ. ඔව්. ඔව් දැන් මං ආසයි ඔබ දෙන්නු. මම යන්නේ ඔව් මම නර්තනයේ දෙන්න නම් කැමතියි. නුඹලා දෙන්න බලා සිටිනවද එහෙනම්? ඔව් මං අපේ යන්නේ නාමෙන්න බෑ. හොඳයි නැගිටිය. ඔව් යන්නේ. එහෙනම් අප දෙදෙනා සතුටු කරන්න ඔව්. ලස්සන ගීතයක් ගායනා කරලා නටන්න බලන්න. ලස්සන හොඳ නටන. බය යන්නේ මගේ එකම එතකම එන්නේ මගේ යන්නේ. හොඳයි. අපසේනම්. හොඳයි. ඔන්න යන්නේ. මහතේනාධිපති. අපි බලන්න සිදුව. මහතේනාධිපති. පුදුම ලස්සනයි මහතේනාධිපති. මගේ රත්තරන් නැගෙනහිට ලස්සනට නාල්සේ දෙන්න පුළුවන්. දෙවියනේ ඔබ මේ පවසන්නේ සත්‍යයක්ද මගේ අයියන්දි? ඔව් නැගෙනි. අයියන්දි මා එතරම් ලස්සන නර්තනයේද නේද? ඔව්. හරි සුන්දරයි. අනේ
නමුත් නැගිනේ අපේ කුමාරයන් මේ හන්න අවසන් අපි දිශාපාමු ආචාර්යතුමා ගඟ ශිල්ප ශාස්ත්‍රයේ හදාරලා අවසන් වෙලා මගේ පිය මහරජතුමා බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍යයේ රාජ්‍යත්වයේ මට පවරා. ඉතින් මම දන්නවා මගේ කුමාර මේසා වෙන්නේ. ඔව් මේ හන්න ඔව් යන්නේ. මේ හන්න ඉතින් මගේ පිය මහරජතුමා පවසන විදිහට අපි මේ සියල්ලම ප්‍රගුණ කළ යුතුයි නැගිටියි. දැනටමත් අප දෙදෙනා සිදු කරමින් පවතින්නේ නේද මගේ යන්නේ? ඔව් එසේ නම් නැගිටියි. ඔව් ඒ පිළිබඳව හැම මොහොතකම පොතපත පරිශීලනය කළ යුතුයි. අනිවාර්යෙන් මගේ යන්නේ. මේ රටේ පිළිබඳව සියලු තතු තියෙනවා අපි කියවන්න ඕනේ. එහෙම නැතිනම් අපි නිකම් හිස් ගොඩක් බවට පත් වෙනවා. ඔව් යන්නේ. අනිවාර්යෙන් ඔබ පාසලට සිදු කරේ තමයි මගේ. ඔබට මනා ශිල්පේ නම් මතු රැකෙන මගේ රත්තරන් නැගිටියි. ඔව් මගේ යන්නේ. අපි නිකම් උගතුන් නොවේ නම් හිස් ගොඩක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ මට දන්නවනේ. මගේ එකම පාර්දනය නම් මගේ නැගිටිය මහසේනාධිපති. ඔව් මගේ රටේ සියලුම රටවැසියා උගතුන් බවට පත් විය යුතුයි. එදාට මේ රට මීට වැඩි සම්පෝෂිතව හොඳ රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔව් ඒ යන්නේ. නිසා ඊට වැඩිය ලොකු කරන්න ඕන. ඔව් මේ රටේ සියලුම දූ දරුවා අධ්‍යාපනය ලබාගත යුතුයි. එතකොට තමයි අපි නිකම් මේ ලෝකෙ ඉපදිලා නිකම් මැරිලා මේ ලෝකෙට පස්සලා යනවාට වෙනි මහසේනාධිපති මේ රට ජාතියට යමක් කරන්න පුළුවන්. ඒක තමයි දෙවියන්ට පේනවනේ ඉගෙන ගන්න. ඔබත් ඒක සිටිය යුතුයි. ඉගෙනුම. නැගිටිය අයියනේ. මට ඔබට දෙන්න තියෙන අවවාදය එපමණයි. එසේනම් ඒක පිය මහරජතුමා බලන්න ඇති. මගේ යන්නේ. මහසේනාධිපති. ඔව් එදා මේ විදිහට මහසේනාධිපති මේ ගුරු සහ කුමරියා විනෝද වෙමින් රාජමාලිගාව කරා පියමන් කළා. ඒ අවස්ථාවේ මේ රාජ්‍යයේ පරිපාලන කටයුතු සියල්ලම බලාගනිමින් සමෝදර මහරජතුමා අවරැති රාජකාරිය ඉෂ්ට කරමින් මේ යුවරජතුමා එදා තමගේ ආදරවන්තිය බැලීම සඳහා ඉඩක් කඩක් ලැබුණු හැම අවස්ථාවකම පියමන් කළා. එදා දින සතිවලට ගනිමින් තමගේ ආදරවන්තිය බැලීම සඳහා පුලා බලා සිටින මොහොතක් තමගේ සිතුවිලි හදවතේ දාගෙන එදා තමගේ ආදරවන්තිය බැලීම සඳහා පියමන් කළා. ඔව් එදා රාජ්‍යයේ යුවරජ සනතුල ඔබවමින් රටවැසියාගේ සියලුම උත්සාහයට බලමින් එදා රජකම් කරන මේ යුවරජතුමා මෙසේ එදා තමගේ ආදරවන්තිය බලා පියමන් කළා. බොහොම කාලයකට පස්සේ තමයි මගේ කුමරිය මේ සත්‍ය වාක්‍යයේ මව ඔබව දැකීමට ලැබී. නුඹ දන්නවද මගේ කුමරනේ? නුඹ මාලිගාවට පැමිණෙද්දී මා ඇඟිලි කනුවෙන් මගේ බලා සිටින මගේ කුමරනේ. ඔව් කුමරිය. මම දන්නවා හැම මොහොතෙම හැම තත්පරයක් පාසාම ඔබ මා ගැන සිතනවා. ඔව් මගේ කුමරනේ. මා මේ ගෙවන හැම තත්පරයකම හැම මොහොතකම නුඹ සිහිපත් කරන මගේ කුමරනේ. ඔව් කුමරිය. මේ බලන්න. ඔව් මගේ කුමරනේ. ඔබ දන්නවා මේ රටේ මහරජතුමා ඒ කියන්නේ මගේ සහෝදරයා වරදත්ත මහරජතුමා. ඔව් ඉතින් මගේ කුමරනේ. එයා වයෝවෘද්ධයි. ඒ නිසා මේ රට සියල්ලක්ම පරිපාලන කටයුතු සියල්ලක්ම කරන්න සිදු වෙලා තිබෙන්නේ මටයිම. ඒ මා හදාගන්න දන්නවද මගේ කුමරනේ? ඉතින් සුදුරිය. ඔව්. මේ බලන්න. තවසම මගේ කුමරනේ. මේ රාත්‍රියේ ටික අප කරා ළඟා වෙනවා. ඔව් කුමරනේ. ඉර බැසගෙන ඉරු අවරට යනවා. අර බලන්න. ඔව් අල්පදිත් මගේ කුමරනේ. ඉතින්
ඒ බලන්න. ඔව්. අර ඈතින් පිළිද. අර ලස්සන කඳු වැටින් එහා පැත්තේ. ඔව් අර කඳු වැට. හිරු බැගෙන යනකොට මෙහි. මුළු ප්‍රදේශෙම ලංකාව. ඔව් බලන්න. මට මහ සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි කුමරෝනේ මාට බලන්නේ සිටින විට තවත් සුන්දරයි නේද මගේ කුමරෝනේ. මගේ කුමරිය. මගේ රත්තරන් කුමරිය. ඒ හඳුකු. ඔබ මැටි ජීවිතේ මට බලක් නැහැ. ඒ නිසා ඔබ දන්නවා ඔබට පන්ට වැඩි ඔබට ආදරය කරනවා. මාය දක්වන්න මගේ කුමරෝනේ මමත් ඔබ සේම ජීවිතාන්තය දක්වා ඔබත් සමග ප්‍රේමෙන් වෙලී ජීවත් වෙන්න පොරොන්දු වෙනවා මගේ කුමරෝනේ. ඔව් ඒ හඳුකු. ඒ හඳුකු. ඉතින් හොසන්න. ටික. හවස් වීගෙන ඉරු අවරට යනකොට මට මහ සිසිලක් දැනෙනවා. ඉතින් අර බලන්න අර ඈත. ඒ ජීවන සුන්දරත්වය සමග මගේ හදවත සසල වෙනවා. ඒ පාසල් මගේ කුමරෝනේ. ඒ බලන්නකෝ අර බලන්න අර ඈත. කොයි පාසල් මගේ කුමරෝනේ. ගුම් නාදනී ඔයා රාත්‍රිකාලේ ලන්නුනා මට සීත දැනෙනවා. ගුම් නාදනී ඔයා
Kemudian, ආ waktu betul satu kali ini, aku tidak bagi satu sisi mana. Pada mana air ini kan, ආ lagu ini semua, dan semua bukan bagi kemudian. මොකද මගේ කුමරනේ කුමරනේ Oh, kemudian, මොකද ඔබ මගේ අතකින් සිටියට මට පහස්සක ආදරයක් කරනවා මගේ කුමරනේ bagi apa? ඔව් Memang, ඔව් කුමරනේ bagi sisi pada dua sama lama. ආ Mama sisi mendapat kau. Oh, bagi satu betul sisi mendapat. Sisi kau baca sisi mendapat. Mama biar sisi mendapat kau. Apa terjadi? Bagi kau. මගේ කුමරනේ ඔබ සමග මගේ පරණකම ඡේද කරනවා මගේ ස්වාමීනි Oh, kemudian. ඔව් Itu kemudian. Abi atul balik kau diam. Itu. Oh, kemudian. Ada malam. ආ Abi रात्रि kali tiga lगा ini saya ikut beliau tu. හොඳයි අන්න මගේ කුමරනේ Tidak. Juara di semua. Tidak. Sama di ada bangkit sama tu. Oh, satu ting. Kali satu ting. Video ting. Tidak. Satu ting kali satu. Oh, dah. Maharaja semua. Maharaja tua, tidak. Bisi, budak kelapa, tadi apa? Tapi mahal kami, bisi kali kata lah. Tidak, warna tu maharaja tua. Bisi, kalpana kerana tapi mahasiswa di peti itu dulu, apa balas dia? Kopi apa tu? Mama, kumok kami itu sih ya. Mata ni kau tutup aja. Mama kisi tahu sekali bagi. Alam kau sih yang datang. Kumok kami anut. Ni tidak pada magi maka dia sama ke dalam malu dia itu. Oh, maka dia maka dia maka dia mata butuh makar satu tambah itu. Maka tiga. Maka dega. Mummy kalpana kari. ඔබත් කල්පනා කරේ ඔබතුමා මොනවද මේ තනියම දොඩවන්නේ? තනියම දොඩවන්නේ. දොඩවන්නේ කියන්නේ ඒක ඇහුවොත් මට හිනාව ගාව ගන්න බෑ. මහසේනාධිපති යාපති දෙවන්නාට hinaවෙන්නේ නැතුව කියන්නකෝ. ලස්සන සිහිනයක් කියන්නේ ඔබලා කියන්නේ සිහිනයක් වල සම්ප්‍රයම් පුතුවා. ස්වප්න දැක්කා? නෑ. ඔය සිරියහනේ සැතපෙනවා නේද? යහනේ සතපෙනවා. ඔව්. අපි නිදියනවා. ඒ කියන්නේ අපි නිදියනවා සතපෙන්නේ අපි සිරියහනේ සැතපෙනවා. අපේ ගෙවල් වල බත් එක තමයි හැතපෙන්නේ. මහසේනාධිපති යාපති දෙවන්නාට. ඉතින් මම සැතපෙන කල ඉතාම ලස්සන පුදුමාකාර ලස්සන සප්නයක් දුටුවා. මොකක්ද දෙවන්නාට දැකපු හප්නේ? කියන්නේ ඔබට කියන්න ලස්සන හංස දෝඩුවක්. ඉතින් හංස දෝඩුව ඉතාම ආදරේ විල මැද මල් අතර කියමන් කරමින් බොහොම සතුටින් සිටිනවා. බලන්න බෑයි. දෙවන්නාට මම එකේ හීනෙන් දැක්කේ සුදු කොඩිද කියලා. මොකක්?
මං හිටියේ සුදු කොඩිවක් දැක්කද කියලා. මොකද්ද සුදු කොඩි කියන්නේ? දෙවන්න අතර ගොක්කොල වලින් ඇදලා තියන්නේ සුදු පාටට. මොකද්ද යකෝ බොක්කොල කියන්නේ? දෙවන්න අතර හීනෙන් දැක්ක කිව්වේ. නෑ හංස ජෝඩුවක් තරුණ හංස ජෝඩුවක් ඉතාම ලස්සනයි. ඉතින් මේ කුමක්ද කියලා මට මේ තේරෙන්නේ නැහැ මාසේලා. ඒ තරම් අපරාධ ඉතුරු ටිකත් බලා ගන්න තිබ්බේ ඇහැරෙන්නේ නැහැ. ඇයි මට මේ සිහිනයක් පෙනෙන්නේ මාසේලා? ඒකනේ කල්පනා. ඒක තමයි. දෙවන්නාස ආදරය ගැන මොකක් කරේ එකක්ද උක? අන්න හරි මට තේරුණා. මම හිතන්නේ මෙහෙමයි. ඔව්. දැන් මේ රාජ්‍යයන් පාලනය කරන රජ කෙනෙක් තනියෙන් මේ රාජ්‍ය පාලනය කරගෙන යන්න අපහසුයි. සමහර විදිහට තනියම දෙන්නෙක් ඉන්න ඕන. ඒ නිසා මම කල්පනා කළා මේ සිහිනෙන් මට පෙන්눔 කරන්නේ නැවත සරණ බන්ධනයකට යා යුතුයි කියලා. මොකක්? දැන් තමයි යොප්ලවුව සප්නෙන් පේන්නේ නේ. ඔව් ඉතින් බලපන් මගේ හැඩි දැඩි සිරු. දැන් මේ කාකටු පෙට්ටියා වාගේ. මොකක්? නෑ දෙවන්නාස පේන්නද පපු කවුත්තර නේද? ඔව් ඉතින් බලන්න මගේ කිසිම අඩුපාඩුවක් තිබෙනවද? දැන් ආ කිසිම අඩුපාඩුවක් නැහැ වෙන්න තියෙන ඔක්කොම වෙලානේ තියන්නේ. ඉතින් මේ බලපන්. ඉතින් නැවත සරණ බන්ධනයකට යෑම ඔබගේ අදහස කොහොමද? දෙවන්නාස ඔව් මගේ අදහස නම් ඒක හරියන්නේ නෑ වාගේ. ඇයි මොකද එහෙම කියන්නේ? අපේ අම්මේ අර ගෙදරට නාකි වෙන ඉලන්දාරිය බන්දන්න එකවත් තව පාරක් බඳපුවාම මගේ දරුවන් තාම නොදරුවා. ඒ නිසා ඉතින් මම සරණ බන්ධනයකට යන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. රටේ ජනතාව දෙකක් නෙමෙයි 10ක් ගෙන්න ඕන මේ වගේ 3-4 කියනකොට. ඔව්. මොකක්ද? නෑ අපේ අම්මේ තව දෙක නෙමෙයි 3ක් ගේන්න වෙයි වාගේ. පාසිනාදිපති. හරි කතාවෙන් බලක් නැහැ. ඉතින් මම ඔබට පවසන්නේ මේකම. හැබැයි මට ගැළපෙන කුමාරිකාවක් විය යුතුයි. ඔබතුමා තුනේ යනකොට තවත් තුනේ යන එකක් ගේන්න වෙයි නේ. ඔබතුමා තුනේ යනකොට තව තුනේ යන එකක් ගේන්න වෙයි. ඒ කියන්නේ ඇයි නැත්තම් හැරමිටියේ නැත්තම් ඔබතුමාට යන්න බැයිනේ. මගේ තනිකමට මේ මහසේනාධිපති. මේ ගැට නැති බොල්ල තනියද? ඔව් මහසේනාධිපති. යහපත් දේ යනවා. එහෙනම් මෙන්න මේකමයි කළ යුත්තේ. මොකද්ද? හොඳ කඩවසා තරුණ කුමාරියක් විය යුතුයි. ඉතාම රූමත් විය යුතුයි. නැත්තම් මට ගැලපෙන්නේ නැහැ. කොහෙන්ද ඒව හොයන්නේ? මහසේනාධිපති මගේ රාජ්‍යයේ මොනතරම් සැප සම්පත් තිබෙනවද? අතට පයට සේවක සේවිකාවෝ මොන කාන්තාවද මා සමග සරණ බන්ධනයකට අකමැති වේ. තාත්තේ පුතයි වගේ හිරුවයි වගේ නේද? මොකක්ද? නෑ හොඳ එකක් හොයාගන්න බෑ. මහසේනාධිපති. තාපති දෙවෙන්නාද? ඔව්. අර අයියලා ගෙදර නම් ඉන්නවලු එකක්. මොකක්ද පැවසුවේ? අර අයියා හයියෙන් කියන්නේ එහෙ ඉන්නවා කියලා එකක් ඒකත් උත්තර නෙමුනේ. ඔව් මහසේනාධිපති. එහෙනම් මම ඔබට පවරනවා ඒ කාර්යය. ලස්සන එකක් හොයාගෙන ඉන්නවනේ මං කොහෙන් හරි. ඔව් මහසේනාධිපති. දෙවන්නාස ඔව්වට අඬ පෙර ගහ ගහනම් ගිහින් හරියන්නේ නැහැ හොරෙන් කරන්න වෙන්නේ. නෑ අඬ පෙර අවශ්‍ය නැහැ. රටවැසියෝ අපේ අම්මේ hina වෙයි. නැහැ රටවැසියෝ කිසිම දවසක මට අවමන් කරන්නේ නැහැ. ඔබතුමාට අවමන් කරන්නේ නැහැ. ඔබතුමා ඉතින් මේකේ හැම වෙලාවෙම සතපිලානේ. මහසේනාධිපති. අපිනේ මේ රටේ ලෝකේ ඇවිදින්නේ. හොඳයි. දැන් කතිකා කළා වහවම පිටමං කරමු. වහාම ඔබ ඒ කාර්ය කළ යුතුයි. මේක රාජ්‍ය නීතිය. තේරුණේ? රාජ්‍ය නීතිය පුස් එකක් හරි හොයාගෙන එන්න. දෙයනාද මං හොඳ පාඩයක් හොයාගෙන එන්න. මහසේනාධිපති. දෙයනාද එසේනම් මාලිගාවේ ඇතුළු මාලිගාවට මාව කැඳ පාඩම. ඔය පේනවනේ. ඔව් මහසේනාධිපති. හැබැයි ඊටාම රූමත් විය යුතුයි. මගේ පෙනුමට ගැලපිය යුතුයි. හරියට කෙලින් ඉන්නත් නැත්නම් මොකක්ද පැවසුවේ? නෑ අපේ දෙවන්නාගේ හොඳ ලස්සන
ඩෝලේ වාගේ එකක් මම හොයන්න එන්න. ඔව් මහසේනාධිපති. හැබැයි දේවනාන්තර කැමති එකක් කියන්නකො අර ඉන්නේ ඕනේ තරම්. හොඳ මිහිරි හඬ. ඒ කියන්නේ හොඳ කම්කරු වචන පවසන බොහෝම ස්වාමි භක්තියෙන් ආදරය කරන ආදරයෙන් වෙලී සිටින්න පුළුවන් හොඳ කුමාරිකාවක් සොයන්න ඕනේ ඒකනේ. මහසේනාධිපති මට පුදුම සතුටක් දැනෙන්නේ. ඔව් මහසේනාධිපති අයියෝ මොකද කිව්වේ? බල හිටියේ එකක් ඕක දුස්සගෙන ඉන්නේ කියලා. මහසේනාධිපති හැබැයි සුන්දර විය යුතුයි. මොනම පැටික්කයක් වගේ එකක් ඉක්මන් කරලා තුල් මාලිකාවට ගියා යුතුයි. මහසේනාධිපති රටේ නායකයා පේනවා නේද යන්නේ තුනේ. යන්නේ තරුණේ උඹ. ඒකනේ මහසේනාධිපති මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. මහසේන ඉක්මන් කරලා එන්න. ඉදා ඒ මහසේනාධිපති තම රාජතරතුරු ඔක්කොම ඉතින් කැමතිද? කැමතිද? එදා මහසේනාධිපති තම මහරජතුමාට කුමාරිකාවක් සිරීම සඳහා ගම්යන් ගම් සිසාරා සැරිසරති. එදා තම නිවස බලා ක්‍රියාවන් කළා. ඒ අවස්ථාවේ එදා මේ මහසේනාධිපති ලැබුණු අවස්ථාවේ ප්‍රයෝජන ගන්න සිතා තමාගේ නිවසේ තමාගේ ආදරවන්තය සහ දරුවන් බැලීම සඳහා තම නිවසට ක්‍රියාවන් කළා. එදා මහසේනාධිපති මහදේවගේ නිවසේ තම ආදරවන්තය මෙසේ එදා කාලය ගත කළා.
ලස්සන හින්දානේ දෙයියෝ. යකෝ ලස්සන බලන්න ගෙදර මිනිහා විතරයි. ඉතින් ඔයා ගෙදර නෑනේ. යකෝ එන වෙලාවටවත් ගෙදර දොරේ වැඩක් කරගෙන හිටපු යව්. දෙයියනේ ගෙදර දොරේ වැඩක් පොලක් කරන තමයි මට මහා පාළුවක් දැන් හින්දා නරක නේදනේ. මේ ඔක්කොම දොර ජනෙල් කටවුට් වගේ අරගෙන ඔබ මෙතන වෙලා උඩුතරින් ගල්නවා. උඩුතරින්ගේ දෙයි ආමුදුරෝනේ මොනසයෝ. අනුස්සය මම උඩුතරින් ගියව නෑනේ. එන මොනවද මෙතන මේ? මං නරක නේදනේ. එනවා නේද අර අයියලා අර කෑ අල්ලන ඇල්ලෙලට. නෑ අයියා කෑ ගහන්නේ මට නෙමෙයි. මට නෙමෙයි උගුරකට වේලිලා කියන්නේ. හොප්පේ මේ මොනසයෝ අර මේ අයියට පොස්නාද? අයියට පවසනාදේ අයියාම ඔල්ලෙකින් තමයි එන්නේ සුරුට්ටුව උලන්ට. සුරුට්ටුව? නෑ අපේ ගෙදර වෙන්නේ නැහැ කවුරුත්. ඔබ ඇංගිලා දොර ජනෙල් ළඟට එලා බලාගෙන සුරුට්ටුව ඇදලා ඉතින් ඕක ඔටෝ නිමෙන්නේ. ඔටෝ? ඔව්. දෙවියනේ මේ මොනසයෝ පොස්න දේවල් අම්මපා. යකෝ ගෑනියක් එක්කම මෙව්වා අරගෙන නටන්න අපා. අපා නෙමෙයි හොණ්ඩකෝ දොරේ සොයිද කඩලා ඉඳන් අල්ලලා නටන්නේ. දොරේ සොයිබේ යකෝ ඔකට පොල්ල තියන්න එපා. පොල්ල තියන්න නෙමෙයි ඊයෝ අයියානේ සොයිබ ටිකක් අද කරා හැබැයි. තව චුට්ටක් තියෙනවද ඊයෝ? අයියා ඉන්න සොයිබේ තද කරුවද? ඔව් හැබැයි ටික අයියානේ දොර තාම කැඩිලා. මල්ලිට කදමරට දෙයක් නැතුව කියනවා අය. මේ ඒක නෙමෙයි හොණ්ඩකෝ. ඉතින් මෙතනම් කාලයක් තමන්ගේ යාන කෙනා හිටියද ඉන්නවද බලවද කියලා බලන්න ආවේ නෑනේ අයියානේ. රටේ කොච්චර දේවල් මට බලන්න තියෙනවද? කොච්චර දේවල්? අපේ මට ආරංචි රාජ සේවිකාව මට පොල් ගන්න කියලා දෙනවලු. මිරිස් අවරන්න කියලා දෙනවලු. ඔලු දෙකක් පලාගත්ත කියලා ආරංචියක් ආවා. ඔලු දෙක පළුණා. දෙක එකට ගන්න කියලා. ඒකනේ මට සුමනක් නෑ මට ඇහුණා කවුදෝ කියනවා. සුමනක් ආවද යකෝ මම නෑ සුමනක් නෙමෙයි අහන්නකො මට ඇහුණා කියනවා. ඒ කියන්නේ ඔබට රජවාසලේ කවුරු හරි ඉන්නවද? කවුරු හරි ඉන්නවද? දෙවියනේ මෙච්චර හොඳට ඉන්න මට මෙහෙම කියන්නේ. මට නෙමෙයි එහෙම කියන්නේ. ඒ කාලේ අම්මා කිව්වා ඕක වැඳගත්තා උඹටම වෙයි කියලා. ඔව්. අම්මා කිව්වාම වෙයි කියලා මට. ඒකනේ මං ඒ කාලේ ඔය වුණා අර සිනමාල අයියා බැදගත්ත රජසැපට ඉන්න තිබ්බනේ මට. අම්මා ඉස්සරව පෙන්නුවේ අක්කා. ඊට පස්සේ මේකර කරලා වගේ ඉන්න ඔබව මට දුන්නා. මේකර කල්ලා දෙයියනේ මෙතරම් කාලයක් ජීවත් වෙන මට මේකර කල්ලා කියන්නේ. එහෙනම් ඊට වැඩිය හොඳයි තෝ අම්මා බන්දන. අම්මා දෙවියනේ තමයි සාගාන මිනිස්සයා මගේ අම්මට මේ කියන කතාවයිද? ගෙදරම නාකිලා ඉන්න තිබ්බේ ඔබ. ගෙදරට නාකි වෙන්න මේ සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න මම. මේ සුරංගනා. හිතන් ඇති ගෙදරට නාකි වෙනකම්. තමසේ හිටියේ නැත්නම් අර සිරිමල් අයියයි කුමාර අයියයි ඔක්කොම මට කැමැත්තෙන් හිටියා ඉතින්. මල්ලයියයි කුමාරයියයි අරයියයි පේනවනේ. ඒකනේ මොනවද දෙවුණා තාලේ පෙන්නනවා මට. මම යන්නේ නෑවට. අර අයියලා බේරෙනවා අර. බේරෙනවා? අනේ මේ කඩුවහන් ඉන්නවද? අම්මපල්ලා. මම කියන්නේ ගෑණියේ. ඔව්. නටන එකක් නටන්න ඕනේ මේ දොරවල් ජනෙල් ඔක්කොම වහගෙන. අනිත් මංගලනේ. අනේ දෙයියෝ ඉතින් අහන්නකෝ දොර මහලා තමයි තිබ්බේ ඒක ඇරිලා. මාළෝ නංගි මාළු ගන්නවද? මාළු එපා මාළු තියනවා. නංගි මාළු එපාද? ඔය අද මාළු එපා මහලුලා ඇවිල්ලා ඉන්නේ. මොනවද මනුස්සයෝ කියන්නේ? මාළු දෙන්න. මේ වෙලද අපක්වත් කරගන්න දෙන්නේ දෙන්නකට. මේ වෙලෙන්ද නංගිගේ මාළු බීලා යන්නේ තලපත් කෙලවල් නේ. නැහැ ඊයේ මාළු ගත්තා හැබැයි ඒ හින්දා මම ඕන්නේ නැහැ කිව්වේ. ඒක තා කෙලවල් වරන් තියෙන්නේ ඊයේ. කෙලවල අනේ හැබැයි නම නම් දන්නේ ඕ. නංගිට සාලපඩිය දුන්නත් මොකද ඇයි ඉතින් අයියා කෙනෙක්. ඈ? ඔව්. අනේ මේ ගෙදර ඉන්න ලූලා ගෙදරටම කෙට්ටු වෙලා යනවා. දෙවියනේ මට නම් වැටෙන්නේ නෑටම පවසනා දේවල්. යකෝ අනුන්ගේ මාළු කන්න යන්න බෑ මගේ මාළු කාපන්. ඔව් නුඹගේ මාළු මොනවද කල්සෝ කියන්නේ? මොනවද කියන්නේ? අම්මා පල්ලා ඇත්තමයි පාන් එපා පාන් තියනවා. පාන් නංගි පාන් ගන්නවද? නෑ පාන් එපා යන්නකෝ. අද පාන් එපා කිමුලා ඉන්නේ. අද පාන් එපා කිමුලා ඉන්නේ. මේ මිනිස්සු අර එළදාමක්වත් කරගන්න දෙන්නේ නෙවෙයි පාරේ යන මිනිස්සුන්ට. මේක මාළුකාරයෝ චූම්පාංකාරයෝ ඔක්කොම මෙතන යනකොට තමයි නංගි පාම්මාන්ගේ මාළුව. දෙවියනේ මිනිස්සු එළදාම සිදු කරන්නේ. නංගිට මාළු දීලා පාන් දීලා. ඉතින් එළදාම සිදු කරන්නේ නංගි කන්නත් එපයි. ඕන් ගිය සතිය හාල් හොඬුවෙන් කෑවේ ඊයේ. ඉතින් ඒක තමයි නංගිලා මාළු දීලා යනවා. අයියලා චූම්පාන් දීලා යනවා. ගෙදර අයියලාගේ චූම් වෙන්නේ නැහැ ගෙවල් වල.
ඇයි නංගිලාට මගේ දිගට පාංකාරයෝ බෙදාගෙන යනවා මාළුකාරයෝ බෙදාන. ගෙදර දෙවියනේ මේ මොනස්සේ පොසනාදේ. ඕගේ අම්මගේ කාල් හොඬුවක් ඊළඟ වෙලා කෑවේ. ඒකත් ළමයි දෙන්නට විතරයි. මං කෑවේ නෑ අප්පා. යකෝ මම ගියකදී ආල් දුන්නුව ගෙනල්ලා දුන්නේ. හොල් හොඬුව? ඔව්. ඇටි ඇටි කන්නද කියන්නේ මොනස්සේ? ඇටේ ඇටේ කන්න කිකිලියක්ද? ඒක තමයි මං අහන්නේ ඇටි ඇටි කන්නද කියන්නේ මට. ඇටේ ඇටේ කාලා හරි ඉතුරු කරන්න ඕනේ. දෙවියනේ තමුසෙන් අර රජවාසලෙන් හොඳට කකා ඉන්නවා මෙතන. තමයි ළමයිනේ බඩගින්නේ. කෑවනම් පේන්නේ නැද්ද? ඉන්න හැටි. අනේ අම්මා බලලා ඉතමයි මං යනවා අම්මලා ගෙදරවත්. ඉතහසක් නෑ. ඒ ගෙදර අත ගන්න කොස්සක්වත් නෑ. ඉතලක්වත් නෑ. ඔක්කොම කූරු ගැලවිලා. කෝර කැලේට නෙමෙයි කොහොනේ ඒකේ. ඔව් නෑනේ. ඒක තමයි. පේනවා මකුණු දැල් මීවල්ලා වාගේ බැඳලා අනේ දෙයියෝ හොඬකෝ. මම මොකද කඩා ගන්නමයි හිටියේ අප්පා. අපේ අද මම මකුණු දැල් කඩලා යන්න ආවේ. ඒකනේ මේ හොඬකෝ. මං ඉතින් සැරෙන් කතා කරා තමයි. ඒ වුණාට ඉතින් මං ඔයාලට ආදරේ නේ. අනේ අනේ ඕකයි. මේ හොඬකෝ ඔයා කෑවද ඉතින්? අන්න මිනිහා අපේලා ගෑරියක් ඇහුවද? යකෝ ඉඳ ගන්න එකක් දුන්නා. මිනිහා ඉන්න මගේ දෙයියෝ මං පුටුවක් කරගෙන හැබැයි ඔක් ඒක නම් කඩන්න එපා ඈ. හදන්නේ සමිතිය කට්ටියන් ඕක ඉන්න මං එනවා නිකන් ඉන්නකෝ. ඕක ඉන්න මං ඩෝල් එක පියනකම් ඉන්න. ඉන්න ගන්නකෝ ඉන්න. සන්තන් ගොඩක් කියලා වගේ පියන්නේ. නෑ ඩෝල් නැත්තේ. ඉන්න ගන්න. ඉන්න ගන්න මොකද දෙයියෝ නැත්තේ. ඔනේ මගේ දෙයියා නැගිටින්නකෝ නැගිටින්නකෝ ඉන්නේ. ඒ බොහොම අමාරු. කොන්ද කැඩුනද? නෑනේ මගේ දෙයියා හොඳින් ඉන්නවා නේද? ඉන්න ගන්නකෝ ඉන්න ගෝගේ ඉන්න ගන්න. මම ඉඳ ගන්න. දැන් නම් හරියටම ඉන්න ගන්න. හරියටම ඉඳ ගන්නවා. හරි මේක නෙමෙයි ඊයේ ඕන් චූම්පන් ගත්තෝ තියනවා ටිකක් මේ කිරි හොදිත් හදුවා ඔයාලට ගෙනත් දෙන්නද? කිරියෝදී චූම්පානුවේද තියන්නේ? ඔව් ඉතින් ඒවා තමයි මම ළමනොත් කෑවේ. ගෙදර ඇවිල්ලා තියෙන දංකුඩේ කාලා යන්නද කොහෙද? දෙවියනේ ඒක පොසන්න එපා. මං එනවා කියලා දන්නේ නැද්ද? නෑනේ මම ඔයායි නොකියන දන්නේ නෑ. ඒක තමයි නේද? ඒක මම ඉක්මනට අරන් එන්නම් ඕනේ. ඉන්න. අම්මා ඉතින් ඔස්පාන් ගණන් කරලා වැඩිනේ. අච්චුපා නෝදයිනේ. දෙවියෝ මගේ දෙයියෝ මිනිස්සු කන්නේ නැත්තම පල්ලා. ඒ දෙයියෝ වැඩලා ඉන්නේ. මේ ගන්නකො. ඒ වා. කිරි හොදි හැලේ කිරියෝදී නෙමෙයි. මේ රහයිද? මොකෙන්ද මේ මූණ දිහා බලන්නේ? රහයිද? මේ කියන්නකෝ අප්පා රහයිද? යකෝ රායිද කියලා කන්න අතර දුන්නාද? ඈ? කව කන්න දීලා නැතෝ යකෝ රායිද කියලා අහනවා. ඉතින් අනේ කන්න කොහා රහයිද කියන්නකෝ? රහයිද? අනේ අනේ රහයිද කියන්නකෝ අප්පා මෙච්චර මහන්සියෙන් හදලා. හිටුකෝ තව රහයිද? රහයිද? අනේ පාසන්නෙත් නෑ අප්පා. කන්න බෑ අප්පා මේ මොකෙන්ද එකේ මූණ දිහා බලන්නේ. මොකක්ද? මූණ දිහා බලන්නේ. දෙවියනේ මොනසේ ඔය හාල් මැස්සෙක්. අනේ පව් දරු පැටියා වාගේ. නැහැ හාල් මැස්සෙක් කනේ. මේ අහන්නකෝ රහයිද ඉතින් හාල් මැස්සෙන් දාලා හැදුවේ. රහයිද? කියන්නකෝ අප්පා. රහයිද? රහයිදනේ ඔයා කියන්නෙත් නැහැනේ ඔව්. හැබැයි මං හිතන්නේ වෙන දවසක ඔව් කාට හරි වෙන කාට හරි දෙනවා ඔව් ඈ. දෙවියනේ මනසයා. මොකක්ද සිදුවේ? අනකන් හිටපියම මේක රායිද කියලා බලන්න. රහයිද අනේ මෙතරම් මොමාරුවෙන් හදලා ඒකත් කොහෙද ගෙවුවා. අනේ පිටාර ඔච්චරමයි තිබ්බේ. අපේ ගාඩිය හොද්දරා. අනේ මට හරිම සතුටුයි දෙයියෝ. රහයිද කියන්නේ අනේ. රහයි අනේ ඔමයි අප්පා යකි කටින් මගේ ආහාර රහයි කියලා. ඔව් අපේ හොද්දරායි. ඒකනේ මට හරි සතුටුයි. අන්න දුන්නා නම් ගෙදර මිනිහට වතුර දෙන්නේ අල්ලපු ගෙදර ගන්න. අන්න මම වතුරෙන් කුතරන් එනම් මගේ දෙයියට අර හොද්දට රහයි කියන්නේ ඉන්නේ. පවුර රොටි මම ගෙඩිය. තරන් එන්න. ඔය වීඩියෝ වෙලාවෙද? ඔන්න. අනේ. හොද්දරායි. ඇදි ගන්න එනවද? ඔව් මගේ දෙයියා මෙහෙන් ආව වතුරෙක බොන්න මගේ දෙයියා. අහන්නකෝ. මේ ළමයි දෙන්නත් අම්මලා ගෙදර ගිහිල්ලා. රහයිද වතුර? මොකද අනේ ඔය වතුර බොන විදිහ? මේකට හොදට ලුණු ඇඹුල් දාලා තියෙනවනේ. ඔබේ හොත් එක නැද්ද? මෙහෙ එක්සරේස් දිනනවද?
එසේ වෙන්න බෑ. නෑ එහෙම වෙන්න බෑ. වාරු වෙලා වගේ තමයි දෙක. නෑ අනේ. අනේ හොත්තක වැඩි වතුරේ කරායි. අනේ එහෙම පොසන්න පොතෙන් ඔයා කියවන හොතවයි කියලා. ඒක කණ්ඩ ගත්ත වෙලා එන එච්චරයිද? එච්චරයි. අනේ රහයිද කියන නෙහුවේ වෙන දෙයක් නෙහුවේ නෑනේ. රොටි කෑල්ල කනකන් අතිදියද හොත්තක් එක්ක ඔබාගෙන. රොටි දුන්නේ මම පාන්නේ දුන්නේ. එව්ව පාන්ද? ඕ. දෙවියනේ මේ මිනිස්සේ රජවාසලේ රාජපොලින අනුභව කරලා පාන් දන්නේ නැහැ රොටි දන්නෙත් නැහැ. එව්වගේ මැද විතරයි වාටියේ නෑ. ඒක තමයි තියෙන්නේ. වාටිය කරවෙලා නේ. අනේ දන්නේ ඉතින් දරපොල්වේ මේ අයියගෙන් තමයි අහන්න වෙන්නේ. ඔව් අයියා දර දාලා මවුච්චරේකට වාටිය කරවෙනවා. මම ඕක දන්නේ නෑනේ. අපේ ඒක නෙමෙයි. ඕ. මගේ දෙයියෝ අපි දෙන්න ආපු වෙලාවේ ඉඳලා ඉතින් රණ්ඩු වෙනවා. ඉතින් ඔයානේ මට කොහොන්ට වගේ ආවි ඉස්සෙල්ලාම මම හත්තා ගන්න වෙන්නේ නෑ නයත් එක්ක. මගේ මැනික මම ඉතින් වැරද්දක් කිව්වේ නෑනේ අර ආයිලා දොරවල් මැනික? නටනකොට බලාගෙන ඉන්නවා. ඕ. ඒ හින්දා අනිත් දවසේ නටනකොට මෙව්ව වහගෙන නටන්න ඕනේ. හොඳයි මගේ දෙයියෝ මං ආයේ එහෙම කරන්නම්කෝ. ඒ මට දානවා. ඈ? අල්ලේ. ඒ අසනීපයක් වත්ද? අනේ ඕම එනකොට මට කුචු කුචු ආගේ. ඈ මොකක්ද පාසන්නේ? ඒ අල්ලනකොට. නෑ අනේ මොනවා පාසනවද මන් දන්නේ. අය ඕ. අනේ මේ හඬකෝ ළමයි දෙන්නත් අම්මලා ගෙදර ගිහිල්ලා. අපේ අම්මේ ඕක ආපු වෙලාවෙ ඉඳන් කිව්වනම් මං ඔය හොද්දේරා කල්තියා බලලා. ආ දරුවෝ නෑ කිව්වනම්. මට අමතක වුණානේ හඬකෝ කොට කාලෙකින් මම ඔයත් එක්ක විනෝද වෙන්නේ නෑනේ. ඒක තමයි. අපි දෙන්න අද විනෝදයමද? කොච්චර බලාපොරොත්තු තියාගෙන ආයේ විනෝද වෙන්න කියලා. ඒකනේ. ආපු වෙලාවේ ඉඳලා රණ්ඩු. ඉතින් මගේ දෙයියෝ මං ඉස්සෙල්ලාම රණ්ඩු වෙන්නේ නැහනේ. ඉතින් යකෝ ගෙදර මිනිහාට තරහා යන්නේ නැද්ද? ගෙදර ගෑණි මෙව ඔක්කොම අරගෙන නටනකොට. ඕම් සමා වෙන්න එහෙනම් ඈ මං ආයේ එහෙම කරන්නේ. ඔව් සමා වෙන්න රත්තරනේ වරද මගේ අතේ. ආ. රත්තරන් ලොකු දෙයක්. ආ ආ. එහෙනම් දෙයියෝ 1 2 3 කියලා තුනෙන් අල්ල පටන් ගමු ඈ. අය හොරන් අල්ලන්න කියපු එක බලපල්ලා. ඉතින් පොන්චි කාලේ නම් අපි එහෙමනේ කරන්නේ. අනේ මට බෑ තුනෙන් අල්ලන්න පටන් ගන්න. ඉතින් පොන්චි කාලේ නම් 1 2 3 කියලා අපි ගණන් කරන්න පටන් ගමු නර්තනයක් එහෙම සිදු කරනකොට. ඔයා කියනවා නම් තුනෙන් නෙමෙයි දෙකෙන් හරි අල්ලගෙන මම පටන් ගන්නවා. ඒකනේ ඔන්න එනම් 1 2 3යි. හතරයි පහයි හයයි හතයි අටයි. ඕගේ ඔන්න ඔද කවසන්නගේ ඔය අහගෙන ඉන්නවානේ 1 2 3යි. උකුළු මුකුළු පාන සොඳුරු මට වාසනා මට වාසනා උකුළු මුකුළු පාන සොඳුරු මට වාසනා මට වාසනා
ආනස